හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි බලමුද අද මේ සව් පුඩින් එක හදාගන්නේ කොහොමද කියලා. මම මේකට සව් ග්‍රෑම් 100ක් හොඳට තම්බලා පෙරලා හොදගෙන තමයි අරන් තියෙන්නේ. අද මම මේ හදන ප්‍රමාණ වලින් 4 දිනකට මේ පුඩින් එක කන්න පුළුවන්. ඉතින් මම අරගෙන තියෙන්නේ අන්නාසි ගෙඩියක්. මොකද මට ගෙදර තිබුණේ එක විතරයි. ඔයාලට මේකට ඔයාලා කැමති ඕනම පළතුරක් එකතු කරගන්න පුළුවන්. තව මේක රස කරගන්න මිල්ක් මේඩ් සීනි එකතු කරගන්න පුළුවන්. මම ඩයට් එකේ ඉන්න ගමන් කන්නනේ මේක හදාගත්තේ. ඒක නිසා මේකට මම ඒ දේවල් එකතු කරන්නේ නැහැ. මම මෙතන non fat කිරි එකක් තමයි එකතු කරන්නේ. ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ පුඩින් එක හදලා බලන්නකෝ. හරිම රසයි. ඉතින් හදලා රස කොහොමද කියලා මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් මං එන්නම්. බොහොම ස්තුතියි මාව බැලුවට.